අද අපි හාරොස්සන්න යන්නේ 90 80 වගේ අයගේ මතක. බලන්න ඔයාගේ මතකයත් මේකෙන් කොයිතරම් ඇවිස්සෙනවද කියලා. අපේ කාලේ සනත්, මහේල, සංගා, මුරලි, වාස් හොඳට හැදිලා හිටිය කාලේ. ඒ හැදිලා හිටිය අයගේ අතරින් මාලි, ඩිල්ෂාන්, උපුල්, කුලේ හොඳට ගැම්මට හැදිලා ආවා. ඊට පස්සේ මතකයි ඇන්ජලොයි, චන්දිමාලුයි හැදිලා ආවා. Has turned into gold as the Sri Lankan team plays for the team. Now has he got it? Yes, yes. Sri Lanka, the new champions of the ICC World T20. Well played. BNS ලා 2000 නිව් මිලේනියම් සින්දුව කියලා මුළු මියුසික් ඉන්ඩස්ට්‍රි එකම කන පිට ගැහුව මතක ඇති. Life in the new millennium, complication with a confusion, population and starvation. Do you want a revolution? BNS ලා පීක් එකේ ඉන්න අතරේ ඒ අතරින් උඩට එසවෙන්න හදපු අය මතකද? 6th Lane, Centigrades, රොමේස් ලක්ෂාන්, චින්ති, සචිත් පීරිස්, සචින් රකිත ගොඩ යන්න පුදුම ගේමක් ගැහුවා. ඉස්සර සින්දු ඩවුන්ලෝඩ් කරන්න අපි කොයිතරම් කට්ට කෑවද? මතකද? elakiri.com, සිංහල ලංකා, සරිගම වගේ වෙබ්සයිට් වලින් සින්දු ඩවුන්ලෝඩ් කරන්න පුදුම කට්ටක් කෑවා. ඒ විතරක් නෙවෙයි 99ක් විතර ඩවුන්ලෝඩ් වුණාට පස්සේ 100 දී ෆේල් වෙනකොට ඇතිවෙච්ච තරහ මතකද? සින්දු ඩවුන්ලෝඩ් කරන්න බැරි අය සින්දු ගැන දැනගත්තේ චාට් ෂෝස් වලින්. හීන 7ක්. විදින විදවන හීන අරන් පිපෙනා හීන හතක්. looks like. ඔයා වගේ ස්ටයිල් එක මාරු කරගන්න දැන් බලාපොරොත්තුවක් තියනවද? ඉරාජ් ෂෝ. බෑන්ඩ් එකේ නම ස්පින්සර් කිඩ්ස්. හදරඳි පැය. අපේ හදවතේ උඩින්ම තිබ්බා. ඉස්සර තිලාන් සමරවීර මැච් එකක් ගහන්න පිට්ටනියට එනකොට අපි ටීවී එක වහලා නිකන් ඉන්නවා. දවස් දෙකක් විතර ගිහලා ආයි බලද්දි ඒත් තිලාන් සමරවීර බැට් කරනවා. තිලාන් සමරවීර ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් විය. පිට තරඟ දෙකකදී ද්විත්ව ශතක දෙකක් ලබා ගැනීමෙන් වාර්තාවක් තැබීමටද තිලාන් සමරවීරට හැකි විය. ඒ කාලේ ඉස්කෝලේ යන කෙනෙක්ගේ ලොකුම හීනේ තමයි Nokia හරි එහෙම නැත්නම් Sony Ericsson හරි ෆෝන් එකක් ගන්න එක. ඒකත් ස්ලයිඩ් කරන එකක්. අපිට ඒව ගන්න සල්ලි නැතත් අනුන්ගේ ෆෝන් එකක් දිහා බලලා කවදා හරි මේක ගන්නවා කියලා හූල්ලපු කාලයක් තිබුණා. ශිහාන් කොණ්ඩේ කපන්නේ කොහොමද? අපි එහෙම කොණ්ඩේ කැපුවා. බෙකම් කොණ්ඩේ කැපුවේ කොහොමද? අපි ඒ විදිහට කොණ්ඩේ කැපුවා. ඒ විතරක් නෙවෙයි ශිහාන්ගේ කාඩ් එකක් ඕන කෙල්ලෙක්ගේ පර්ස් එකේ පොත් අස්සේ තිබුණා. තව මතක ගොඩාක් තියෙනවා. මතකද? කාටත් හොරාට ITN එකේ Saturday night movie බලපු කාලේ. Saturday night movie. ඇයි ජෙනිෆර් ලොපෙස් ඉන්නවනේ. ඒ විතරක් නෙවෙයි එහෙම බැරි වුණොත් සිරසේ මිඩ්නයිට් ෂෝ එක හරි බැලුව නේද? Oh my god! Wow! අන්තිම කාරණාව ආයි ස්වර්ණවාහිනී එකේ රාජසභාව නම් බඩුම තමා. ප්‍රීති පුරෝහිත ප්‍රීති Badu sama.